අපි මැද එක සෙට් කරන්න යන්නේ නයිට් ගාමු නයිට අපි දැනුත් අරන් ඉන්නේ අපි දෙන්න විතර අන්තිමට ඉතුරුනේ දැන් තමයි වැඩේට බෑලා තින්නේ කොල්ල සෙට් එක මේ ඉතින් දැන් යම්මඩ වැටිය පටන් අරන් තියනවා මේ මැරිලා මේ hello guys ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නත් මගේ අලුත්ම වීඩියෝ එකට ඉතින් ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝස් බලුවා නම් දන්නවා ඇති ගිය සැරේ වෙසක් වගේ බලපු කට්ටිය දන්නවා ඇති අපි ගිය සැරේ තොරණක් ගැව්වා ඉතින් ඒ විදිහට මේ සැරේ තොරණක් වදිනවා මේ ඉතින් ගණන් ගන්න එපා මේ ඊයේ රෑ ඉඳන් නයිට් ගාලා ඉන්නේ ඊයේ ඉතරේ දෙකම නයිට් ගාලා ඉන්නේ මේ ගැම්මනම තොරණක් හදන ගමන් ඉන්නේ තොරණක් ගිය සැරේ වගේම අපි ඉල්ලිදලා රානම් මලං කරලා ඉතින් කාල් කොමරි ගැම්මට තොරණක් ගාලා තියෙන්නේ කියන්නේ ගාලා කියන්නේ අපි කැලේ ටික අදලා තියෙන දැන් සෙට් කරන්න තමයි තියෙන්නේ තොගොත් සති දෙකක් තිස්සේ අපි මේ කැලේ ටික අදාදා ඉන්නේ ඉතින් කට්ටිය ඉන්නවා ඊයේ රෑ ඉඳන් වෙලා ගියද 7:02 ඊයේ රෑ ඊයේ රෑ නේ ඊයේ අවසේ ඉඳන් වැඩ කරපු කට්ටිය මේ නිදි අර ගිය සැරේ කට්ටියම තමයි ඉතින් භාගයක් කරලා මේ පොළ සෙට් එක ඉතින් බලමු අපි ඇතුළට ගිහලා බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා what's up මේ කවුද මේ ගායි පොඩ්ඩක් කොන්නේ නෑ ගන්න ඔව් ගිය සැරේත් මේ විදිහටම තමයි කොණ්ඩේ තිබුණේ මෙයාගේ මේ සැරේත් කොණ්ඩේ කපලා නිදිමතයි නිදිමත නෑ හැබැයි දැන් මෙච්චරලා හිටියේ මේ උඩු ගාලා වගේ ඊයේ රෑ 7 ඉඳලානේ ඔව් නිදිමතයිද ඔව්වා කවුද මම මේ කියලා බලන්න නිදිමතයිද සාදේ ගාච් කලා ගන්න පුළුවන් මේ මැරිලා පුළුවන් මේ අපි මේ ඊයේ රෑ ඉඳන් මේ වැඩ කරලා මේ කට්ටිය මෙතන නිදි ඉතින් මගේ ඇස් දෙකත් බලා ගන්න පුළුවන් ඉතින් දැක්කොත් මේ කොච්චර නිදිමතේද ඉන්නේ කියලා ඉතින් මේ චිත්‍ර දෙක තාම මේ කැලේ තියෙනවා මේ මෙතනත් මේ තියෙනවා එතකොට තොරණ කැලේ දෙකක් සෙට් කරලා තියෙන්නේ ඒකත් මම පෙන්නන්න මේ අනම්මනම් මේ ඒක සෙට් කරලා තවම සෙට් කරලා ඉස්සේ බලමු කැලේ සෙට් කරලා තියෙන්නේ බලා ගන්න පුළුවන් ගැම්මට මේ අදන මේ කැලේ ඒවා අනම්මන ඒවා ටික අදන ඒවා මේ වීඩියෝ එක ගේන්න බැරි වුණා මේ මොකද මේ වීඩියෝ එක දික් වෙන නිසා මේ මොකද ඊටස ගොඩාක් දවස් ගියා ඒකට බැරි වුණා වීඩියෝ කරගන්න මේ හින්දා හිතුවා කැලේ ටික ඔක්කොම අදලා ඉවරලා මේ තොරණට සෙට් කරද්දි වීඩියෝ එකක් ගමු කියලා ඉතින් ෆුල් ආතල්ලක් තියෙයි දැන් ඇත්තටම කිව්වොත් 8 වෙසක් ඔව් 8 වෙසක් කියයින අද අපි තොරණක් ගන්න යන්නේ ගැම්මට 8 වෙසක් අද 29 නේ ඔව් අද 29 නේ ආබා 29 නේ ඔව් 29 8 වෙසක් ගැම්මක් තමයි තේකක් අදා මු තේකක් අදනවලු තේකක් ගාලා සෙට් වෙමු නෑ තේකක් ගාන ගමන් සෙට් වෙමු නේ හරිද මම මේ තේ එකක් බොන්නේ ආද මම මේ තේ එක නෙවින්ට දෙන්න මම පිරුවේ නෑ බොරු කියන්න එපා නේ ඔබ සාක්ෂි දිනනවා නේ ඊපරට වඩත එකක් මන් දන්නේ ඔබ මම අනේ මේ බලන්න මේ වැඩ කරනවා බලන්න මොනවද කරන්නේ අතේ මාට්ටු ඕ යේ ඉතින් ගම්මටම ගේම් ගන්නත් එක්ක අපි ඊළඟ කැලේ සෙට් කරමු මොකෝ කරන්නේ ලාව කැලේ සෙට් කරනවා ඉතින් ගම්මට ආසි ගැම්මට සෙට් කරනවා ගත්තේ නා ගායිස් ඔන්න අපේ දනු අපි මැද එක සෙට් කරන්න යන්නේ අපි මැද එක සෙට් කරන්න යන්නේ තාම තුමයි සෙට් කරේ
ඔව් මේ තියන්නේ තුන. අපිට අදන්නත් තියෙනවා. ඉතින් අදලා ඉවර නම් කමක් නැහැ. ඉතින් අදන්නත් තියෙනවා. තව ගොඩක් අඩ තියෙනවා අපි අදත් නයිටක් ගන්න try. මේ අපි මේ සුදු මීයක් දැක්කනේ. යා අපි පොඩ්ඩක් අපි බලමු guys. පොඩ්ඩක් බලමු. බලන්න මේ අවස්ථාවේ සුදු මීයා කෙලිම නින්දට පත් වී ඇත තමයි කියන්න තියෙන්නේ. කොට්ටුස්සල පොඩ්ඩක් මුණත් වෙන්නන්න. නැත්තම් අයිඩෙන්ටිෆයි කරගන්න බැරි වෙන සුදු මුණ. හරි. පානිද ගන්නන්න. හරි. නවත. අපි තව කැලරිටි සෙට් කරමු නේ. ඉතින් අදමු නේද? අදත් අපි නයිටක් ගන්න තීරණය කරලා තිනවා. අද රැයටත් අපි නයිට් තමයි. අපි ඒකටත් තව වීඩියෝ එකක් කරන් ඉන්න. එහෙනම් ගිලෙන. නයිට්ද? නයිට්. ගාමු නයිට. අපි දැනුත් අරන් ඉන්නේ. අපි දෙන්න විතර අන්තිමට ඉතුරුනේ. ඉතින් කට්ටිය මේ දැන් ඉතින් අපේ අර ඊයේ රෑ නයිට් ගාපු සීන් එක නිසා මේ කට්ටිය ගොඩක් නිදාගත්තා. දැන් තමයි වැඩේට බෑලා තින්නේ කොල්ල සෙට් එක මේ ඉතින් දැන් යම්මඩ වැඩේ පටන් අරන් තිනවා මේ ඉතින් අපිත් වැඩේට බෑලා තින්නේ නාලා කරලා නිකම් මාරු කරලා ඉතින් යම්මඩ කොහොම හරි එට තමයි වෙසක් ඉතින් අද තාම ඉතින් දන්නවනේ ඔයගොල්ලන්ට මම වැඩේ පෙන්නුවා කොරන කොච්චරද වැදිලා තින්නේ කියලා ගොඩක් වැඩ තියෙනවා. ඉවරයි guys බලා ගන්න පුළුවන් යම්මත් තමයි තියෙනවා අදාගෙන යන ගමන් තියෙන්නේ යම්මඩ පොඩ වැඩේ කරනවා බලා ගන්න පුළුවන් ඉතින් ලස්සනට වැඩේ මෙච්චර කරනවා ඇතුලේ සින්දු දාගෙන ඉන්නවා ඉතින් ඇතුලේ සින්දු දාගෙන ඉන්නවා ඉතින් ඇතුලේ වැඩක් තියෙනවා මේ ඇස්සේ මම එළිය තොරණ අද ගිය අවුරුද්දේ බ්ලොග් එක වගේ තමයි ඉතින් මේ ගිය අවුරුද්දේ බ්ලොග් එක බලපු නැති කට්ටිය බලන්න ඒ වගේම තමයි ඉතින් මේකත් ඇතුලට පොඩ්ඩක් ගිහලා බලමු හරි. Miss camera side. Hi, good morning guys. ඉතින් මොකද වෙන්නේ? ඊළඟ දවස් පුදා වෙලා තිනවා ගැම්මට ඊයේ දවසේ මේ පොඩි වැඩක් කරා. ඊට පස්සේ අපේ කොල්ලෝ ටික කියන නයිට් ගාලා දිනවා මේ මම මට බැරි වුණා මේ මම ගෙදර ගියා. කලින් දවස් නිදාගත්තේ නැති නිසා මේ පොඩි කේස් එකක්. ඊට පස්සේ මම දැන් ආව මේ ගෙදර තොරණ ගන්න දැන්ට ආවා. දැන් මේ කට්ටිය නිදි ඇතුලේ ෂේප් එක යම් මොනවාද කවුද ඉන්නේ කියලා බලමු ෂේප් එකේ. කොහොම ගැම්ම නිදි අපි වැඩ පටන් ගමු. මේ දින්නේ ඉතින් ඊයේ පිටර කරපු ටික ඉතින් අපි ඉතුරු ටික පටන් ගමු. මේ ගැල්ල මේ සෙට් කරමු මේ කැල් තුනක් තියෙනවා සෙට් කරමු යම්මඩ පොඩිදා දැන් උදේ පාන්දර වැඩ කරන්න සෙට් වුණා මේ ඉලාගෙන ඉඳපු එකේ කෑරුණා ඔළුව දාන්න බලන්න පිටිපස්ස ඔළුව දාන්න good morning මේ වැඩ ඉනි මගේ ඉද්දි වැට්ලොත් ඉවරයි උඹ කැලලක් තියෙනවා තාම මේ ටික විතරයි තියෙන්නේ සෙට් කරන්න මේ ටික සෙට් කරාම හරි ගේම් ඕවර්
කළු පරිස්සමෙන් ඔය ලස්සන මූණ බලන්නකයි දවල්ක තුන්වල ලැජ්ජ බයයි මට ආත්මේ වටිනව පොට්ටවේ යස් එක ආදරේ ආඳ කරයි කෙලින් ඔළුව තියාගෙන ඕනට වෙයි මිනිසුන් නම් යන්න පතන් පොඩි සීන් එකක් කියන්න තියෙනවා. ඉතින් උදේ වැඩ කරලා මේ අපි තොරණ ඔක්කොම ගාලි ඉවරයි. දැන් මේ දැන් ඕපන් එකට ලෑස්ති. පොඩ්ඩෙන් ඕපන් කරන් ඉන්නවා. මේ පොඩි සර්ප්‍රයිස් එකකුත් ඔයගලන්ට දෙන්න තියෙනවා. පොඩි සර්ප්‍රයිස් එකකුත් ඔයගලන්ට දෙන්න තියෙනවා. පොඩ්ඩක් බලන්නකෝ. ඉස්සරහට චුට්ටක් බලන්න. ඔයාලා සර්ප්‍රයිස් වෙයි. ඉතින් අපි තොරණේ දැන් ආවට වැඩ ඉවරයි. ආව කියන්නේ තොරණේ මුල්ලට වැඩ ඉවරයි. වෙන්නන්න. රජ්ජුරුවන්ගේ අගබිසව් අනාචාරයේදී වාසය කරන්නාහුය.
හිතාගත්ත ඇති ඕපන් එක මට වීඩියෝ කරන්න බැරුණා ගයිස් මොකද දන්නවද මේ අර අදිස්සි මට එකපාරට ආවා අර යම් වීඩියෝ එක දැක්ක ඇති රවින්ද සර් ආවේ රවින්ද දන්නේ TikTok වලේම රවින්ද සර් ආවේ මට වීඩියෝ කරන්නත් බැරුණා ඒක වීඩියෝ වෙලක් ගන්න මේ ඉතින් ඕපන් එක නම් ලස්සනට ගෙරුණා මම තොරණත් ලස්සනට ඇවිල්ලා දිනවා ගැව්වා ලස්සනට ගැව්වා අපි තමයි අනේවා පිරියටම ගැව්වා ආයි මන්දර ඕනේ ගඩ පරක් වුණා ඒ ටික තමයි පිරියටම රජ වරක් වුණා අර පට්ට කට කාල ලස්සන නැතුව ඉතින් අපිට සතුටුයි ඔයගොල්ලන්ටත් සතුටුයි වීඩියෝ වීඩියෝ බලලා ඉතින් අලෝ දෙන්නේ ඒ පුද්ගලයා ඉන්න තැනකින් සොයාගන්න. නිසා මේ සිටියා ඒ පුතාට පරමාණවක කියන නම තිබ්බා. මේ සිටුවරයා බුදුන් වහන්සේ යන්නා සිටිනවා. ස්වාමීනි, මාගේ මේ පුතාට හොරෙන්මයි මම මේ ආවේ. කොච්චර හොරෙන් ආවේ කියත් මං ඉන්න තැන හොයාගෙන ඉන්නේ ස්වාමීනි. අනේ ස්වාමීනි, දැනුත් මම හොයාගෙන කියනවා මේ වහන්සේ දේශනා කොට බදාලා මේ අතීතයේ සිදු